Hi guys. 31st. Saya අවසාන දවසනේ. අවුරුද්ද ගියා දුන්නත් නෑ. පොඩි 100ක් දාන්න හිතුණා. අද කොහොමද පාටි කරන්න යන බලාපොරොත්තුකුත් නෑ. මම හිතන්නේ අවුරුද්දේ මේ 31st night පාටි කරගෙන ඉඳි පළවෙනි අවුරුද්ද වෙයි. කාලෙත් එක්කම අපි එක එක දේවල් වෙනස් වෙනවානේ. මේ පාර බලමු. මොකක් වෙයිද කියලා නේද? අපි විනාඩියක් වගේ තියලා එන්නේ ගෙදරට. අලුත් අවුරුද්ද ලබන විනාඩියක් වගේ තියලා තමයි එන්නේ. එහෙමයි බොනවාට ඉතින් සමහර අය බයිනවා. එක දේවල් කියනවා. හැබැයි ඉතින් රටවල් වලට ගිහලා බලනකොට ඒක ඉතින් ඒගොල්ලන්ගේ සාමාන්‍ය දෙයක්. මේ ඇත්තටම පොඩි ෂොප් එකක පවා ලිග ගන්න දිනවා. පොයේ දවසක නත්තල්ද මේ අවුරුදුද එහෙම වහන්නේ නැහැ ඒගොල්ලෝ. ඒක මේගොල්ලෝ මේ අරක්කු ඩිමාන්ඩ් කරලා නැහැ. ඕන කෙනෙකුට ඕන වෙලාවක අරන් බොන්න පුළුවන්. ඒ හින්දා ඒ රටවල් වල මිනිසුන්ට මෙහෙම පෝලිං වල ඉන්නවත් එහෙම අරක්කු වලට පෙරේත වෙන්නවත් එහෙම ප්‍රශ්නයක් ඇත්තට මේ රටවල නෑ. මම දැන් රටවල් කීපයක මේ ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක අරන් තියෙනවා. ඇත්තටම අපිට මේ ඕන වෙලාවක ගිහිල්ලා ඕනම ලික එකක් අරගෙන අපිට එන්ජොයි කරන්න පුළුවන්, මේ try කරන්න පුළුවන්. ඒකේ කිසි අවුලක් නැහැ. හැබැයි ලංකාවේ නෙවෙයි ඩිසිප්ලින් තියෙනවා සෑහෙන්න. හොඳටම ඉම්ප්‍රූව් වෙලා තියෙන ඩිසිප්ලින්. මොකද මේ අරක්කු වගේලා කෑ ගහගෙන පාරවල් වල වැටලා එහෙම එකක් නැහැ. මොකද ඒගොල්ලෝ නියමිත ප්‍රමාණයකට ඒ දේවල් අරගෙන ඒ ගෙවල් කට්ටියත් එක්ක සතුටින් ඉන්න පිටසක් තමයි ඒගොල්ලෝ. දැන් අපේ රටේට නම් හදන්නට මම හිතන්නේ නැහැ. ආණ්ඩු නෙවෙයි. ආණ්ඩු ගැන කතා කරන්නේ නැහැ. කවුරු ආවත් ඒක හදන්න බෑ. මිනිසුන්ගේ ඔය තියෙන අතුලාන්තය අපිට වෙනස් කරන්න බෑනේ. එහෙම වෙලා තියෙන්නේ. මොකද දැන් අපි අරක්කු ටිකක් බොනවා කිව්වොත් අපි නිකන් මේ හිරේ යන වරදක් වගේ තමයි සමහර මිනිස්සු මේ ලංකාව කට්ටිය හිතන් ඉන්නේ. එහෙම නැහැ. ඒකම පොඩි පොට්ටයක් දාන්න ඕන. අරක්කු බොන එක හොඳයි කියන්නේ නැහැ මම. අනුමත කරනවා. එහෙම එකක් වීඩියෝ එකකින් මම මේව කරනව නෙවෙයි. හැබැයි පොඩි පොට්ටයක් දැම්මම වරද නැහැ. දැන් අරක්කු හොඳ නැත්තම් මේ ඕන දෙයක් කොරොන්ට වැඩි ගත්තොත් වසවිස. අපි දැන් අරක්කු හොඳ නැහැ වසවිස කියනවනම් අපි සීනි වැඩිපුර කෑවොත් මොනවද? පැණි රසම කෑම සීනි වලට කෑවොත් වසවිස. ඒකනේ. එහෙනම් මේ ඕනම දෙයක් කොරොන්ට වැඩි ගත්තොත් වසවිස. සමහර මිනිස්සු ඕක ගැන හිතලා නෙමෙයි අපිට ගන්න දෙයක් නැහැ. මහන්සිලා සල්ලි හම්බ කරන්න ඕන, කන්න ඕන, බොන්න ඕන, ආතල්ලක ඉන්න ඕන. හැබැයි මේ සමහර අය ඉතින් බයිනවා. ඉතින් අපිට ගන්න දෙයක් නැහැ. නැතිකමටද ඊර්ෂ්‍යාවටද මොකද්ද කියලා අපි දන්නේ නැහැ නේ. මොනවා හරි කියන්න බලන් ඉන්නේ. ඇත්තට මේකේ වරදක් නැහැ. මේකේ මිනිස්සෙක් වෙච්චහම විනෝදෙන් ඉන්න බෑ. අද මැරෙයිද හෙට මැරෙයිද අපි දන්නේ නැහැනේ. ජීවිතේ ආය අපිට කියන්න බෑ ඊළඟ තප්පර. දැන් මේ වීඩියෝ කරලා ඊළඟ තප්පරේ මට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා හැමෝම කාලා බීලා විනෝදයෙන් සතුටින් ඉන්න ඕන. හැබැයි මේ බිව්වා කියලා රණ්ඩු සරුවල් නෙමෙයි. ඒට වැඩිය දේවල් తీරම් කරන්න. සින්දුවක් කියන්න පුළුවන්. මේ කමෙන්ට් එකත් එක්ක සතුටින් ඉන්න පුළුවන්. ඒවා තියෙනවානේ. මේ අපේ මිනිස්සුන්ගේ අවබෝධයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ අරින්න මේ ඇත්තනම ලික කියන්නේ සාමාන්‍ය වීමක්. මිනිස්සු එන්ජොයි කරන්න ගන්න දෙයක් ඔය. ඒ අරින්න ඔගේ මහා ලොකු දෙයක් නැහැ. මේක තහනම් කරගෙන මේක වැඩි කරලා වැට්ටෙක් ගහලා එහෙම දඟලන්න දෙයක් නෙමෙයි මේ තියෙන්නේ එතන. මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය දැන් අපි බොන්නේ එන්ජොයි කරනවාට සමහර අය මේකේ බොන්නේ මහන්සියට. ඒගොල්ලෝ මම දැකලා තියෙනවා කෙලින්ම කාලක් ගත්තා භාගයක් ගත්තා කෙලින්ම ගැහුවා වරයක්